Hi, hello, everyone, and welcome to my channel. අද අපි මේ වීඩියෝ එකේ බලන්න යන්නේ මගේ ගෙදර පිටිපස්සේ තියෙන පපාය ගහක් තියෙනවා. ඒ ගහ වටේ මම පුංචි මල් වත්තක් හදන්න තමයි ප්ලෑන් කරේ. So මම යන්නේ cottage garden style එකට. And of course මේකට අදාළ කලර් පැලට් එකට විදිහට මම චූස් කරගත්තේ පින්ක්, තද පින්ක්, පර්පල් and පීච් වගේ පාටවල් තමයි මම ඇත්තටම මේ චූස් කරගත්තේ. මේ අයිඩියා එක ආවේ මම එදා නර්සරියේ පැත්තට ගිය දවසේ මේ තියෙන්නේ ඩෙයිසි වර්ගයක් කියලා මෙන්න මේ පැලේ අරන් ආවා. මේක මම 350ට ගත්තේ නාගොඩේ තියෙන මල් තවානේ. මේක අරගෙන ඇවිල්ලා මට මේක හෙවන තියෙන පැත්තකින් වගේ තියන්න ඕනේ කියලා රික්වයර්මන්ට් එක තිබ්බහන්න මට නිතරම බලන්නත් පුළුවන් තැනකින් තියන්න ඕනේ හින්දා මේ පපාය ගහ යට I choose to plant this. ඊට පස්සේ ඒක එතන තනියෙන් ඉන්නවාට වඩා ඒක වටේ තව කම්ප්ලිමන්ට් කරන්න පාටවල්ත් එක්ක ඒ රවුමට මල් පැල ටිකක් තියන්න තමයි ඊට පස්සේ මේ උනේ. ඒකට මම චූස් කරේ මෙන්න මේ වින්කා ජාතියේ පින්ක්, ලයිට් පින්ක් එකේ ඩාර්ක් පින්ක් සෙන්ටර් තියෙන එකයි අනිත් එක පීචිෂ් පින්කිෂ් ලස්සන පාටක්. මම හිතන්නේ මේ වීඩියෝ එකේ ඒකට එච්චර ජස්ටිස් කරනවා කියලා. ඒ පාට හරි ලස්සනයි. ඒක හරි පීචි එකයි. ඊට පස්සේ වින්කා එකේ මේ දෙකයි. ඊට පස්සේ සල්වියා එකෙන් මේ පීච් and pink පාටක් තියෙන පැලයකුයි පර්පල් පැලයකුයි තමයි මම තෝරගත්තේ. එදා මගේ අතේ මම ගෙනල්ලා තිබ්බේ මේ ටික විතරයි. So මම කොහොමත් මේ ගහ වටේම මේ ටික ඔක්කොම පැල කරගන්නවා. මම ඒකට දැන් පින්ක්ස් ටික ඔක්කොම එක පැත්තකට, ඔරෙන්ජ් ටිකක් එහෙම එක පැත්තකට එන්නේ නැතුව පින්ක් එකයි, පර්පල් එකයි, පීච් එකයි එහෙම කියලා ඒ කලර්ස් එක ස්කීම් එකේ තිබ්බට ඒව චුට්ටක් ස්කැටර් වෙන විදියට මම ප්ලාන් කරගත්තා. ඊට පස්සේ වින්කා එකයි ඒ ටික ඔක්කොම ප්ලාන් කරගත්තා. මේම තමයි පොළවේ දාලා තිබ්බේ. මේ එහා පැත්තේ තව චුට්ටක් ඉඩ තියෙනවා. ඒකට වෙන මොනාරි පැලයක් ගෙනල්ලා දාන්න ඕනේ. ඒ චුට්ටක් උසට යන විදියට එකක් තිබ්බනම් හොඳයි වගේ මට හිතුණා. කොහොමත් මේ පින්ක් කලර් මේක ඩෙයිසි වර්ගයේ කියලා කිව්වට මම හරියට නම් දන්නේ මේක මොකක්ද කියලා. මේක චුට්ටක් ලොකුවට වැවෙන හින්දා මේ ඉතුරු ටික ඔක්කොම මේ ස්පීඩ් එකට වැවෙන්නේ නැහැ. ඒ හින්දා මේකට තව පැත්තට යන විදියට තියෙන මෙයින් ෆෝකස් ප්ලාන්ට් එක චුට්ටක් ලොකුවට තමයි ගන්න හැදුවේ. මේක තමයි මේ ප්ලාන්ට් කරායින් පස්සේ මේ වටේ තියෙන මේ විදියට තියෙන්නේ. මේකේ මේ ගහ මෙතන තියෙන තැනින් අවුව වැටෙනවා අඩුයි. මේ මොකද්ද දෙපැත්තෙම කෙසල් ගහ එහෙම තියෙනවා හින්දා මේ ඒරියා එකට අවුව වැටෙනවා අඩුයි. මේ දවස් ටිකේ වැස්සක් තියෙන හින්දා මම වතුර නම් දාන්න ගියේ නෑ. මොකද පොළවේ තෙත ගතිය තිබ්බා. දැන් ප්ලාන්ට් කරායින් පස්සේ මම කොහොමත් මේ සල්වියා වලට කරපු එකම වැඩේ තමයි මේකම ආපු පරණ මල කපලා අයින් කරන එක. අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. අපිට මේක සීඩ්ස් ඒ කියන්නේ සීඩ්ස් ටික ඩෙවලොප් වෙන්න කලින් අපි මල් ටික අයින් කරොත් තමයි අපිට දිගටම ගොඩක් මල් එන්නේ.
මොකද්ද සීඩ්ස් ආවම පැලේ හිතනවා හරි මම රීප්‍රොඩියුස් කරන්න මං ගාව ඕන තරම් දැන් පොඩි පැල හදන්න සීඩ්ස් තියෙනවා මගේ මලේ මම ආයිත් මල් දෙන්න ඕනේ නැහැ කියලා ඒක ඒ එනර්ජි එක මේ ඒගොල්ලන් වේස්ට් කරන්නේ නැතුව තියාගන්න තමයි බලන්නේ. ඒ හින්දා මේ මම මේ සීඩ්ස් හැදෙන්න කලින් මල් ටික ඔක්කොම කපලා අයින් කරලා දානවා. එහෙම කරාම චුට්ටක් ගොඩක් මල් අපිට ගන්න පුළුවන්. අලුතෙන් එන ඒවත් එනවා. මේක මගේ යාළුවෙක්ගෙන් අරහා මට හම්බෙච්ච සීනියාස් සීඩ්ස් ටිකක්. මම මේකත් කොහේ හරි පැල කරන්න ඕනේ කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් ප්‍රශ්න තියෙන්නේ මගේ පිටිපස්සේ කෑල්ලේ ගොඩක් පැලේම එනවා හින්දා මම මෙතන මට හොයාගන්න පුළුවන් විදියට ලේසි වෙන්න මේ ඩෙයිසි පැලේ පිටිපස්සේ තියෙන චූටි තැනකින් මම මේ ටික ඔක්කොම දාලා පස් දාලා වහනවා. එතකොට මට ඒක හොයාගන්න පුළුවන් මේ මොන පැලේද මම මෙතන දාලා තියෙන්නේ කියලා. නැත්තම් මේ මම කලින්ුත් එකපාරක් මේම තමයි සීඩ්ස් ගෙනල්ලා දාලා ඒක අර තනකොළත් එක්ක වැවෙන මොනාර එකක් කියලා මම ඒ ටික ඔක්කොම අයින් කරලා විසි කරලා ඒ හින්දා තමයි මේ පාර මේ මම හිතාගත්තා මේ මට හොයාගන්න පුළුවන් ලේසියට හොයාගන්න පුළුවන් විදියට මම මේ ටික පැල කරනවා මේ ඔව් පැල වෙන්න දානවා කියලා. සමා වෙන්න මම මේ වගේ චුටි වැඩවලට පරණ කරන්ඩියක් තමයි පාවිච්චි කරන්නේ හැන්දක්. so yes ඊට පස්සේ මේකත් සුපර් ඩෙයිසි එකේ පර්පල් එකයි. මේක පර්පල් කිව්වට මේක හරියට යන්නේ පින්කිෂ් පර්පලිෂ් පට්ටක් තියෙන හින්දා මම මේකත් මේ තෝරලා ගත්තේ මේ අනිත් පැත්තට ඒකේ ඉඩස් තියෙන ගානට දාලා ෆිල් කරන්න. මේකේ තව චූටි පැලවලුත් හැදිලා තියෙනවා හින්දා I'm hoping මේක මල්ටිපල් වෙනවා කියලා බලමු. I don't know what will happen. hopefully මේකත් ඒ ඇස්තටික් එකට කොටේජ් ගාඩන් ඇස්තටික් එකට තමයි මම කොහොමත් යන්න බලන්නේ. හින්දා ඒ වගේ පාටවල්ත් එක්ක ඒ වගේ මික්ස් මැච් ලුක් එකට මේක හරියට ගැලපෙනවා කියලා හිතපු හින්දා මම ඒක ගත්තා. මේ වින්කා එකේ නම් මල් ඔක්කොම වැටිලා වැස්සට. මේක නම් කොහොමත් මම මේ වීඩියෝ එක ගත්තේ දවස් 3ක් නැත්නම් 4කින් පස්සේ I believe. ඔව් ඊට පස්සේ 3ක් නැත්නම් 4කින් පස්සේ මේ අලුතෙන් පොටුත් ඇවිල්ලා මේ ඩෙයිසි වල ඔව් මේකත් තව පොටු තව 4ක් 5ක් විතර තියෙනවා. hopefully එන සතියේ මල් ටික ඔක්කොම මේ වෙයි. මේකෙනුත් මම පරණ මල් ටික කපලා අයින් කරනවා. මොකද්ද අයින් කරලා වේලුනාම ඒකෙනුත් සමහර විට මට තව මේ සීඩ්ස් ටික කලෙක්ට් කරගන්න පුළුවන් වෙයි. hopefully I don't know. මොකද මේ අලුතෙන් එන මේ ඩෙයිසි ජාතිස් වල hand pollination කරලා තමයි සීඩ්ස් ගන්න වෙන්නේ. මේ දවස් ටිකේ හරි අමාරුයි මේගොල්ලන් naturally pollinate වෙන්න. මේ තියෙන්නේ මේ අර peach එක. but මේකේ දැන් ඒක හරියට orangish ගතියට තියෙන්නේ. මේක තමයි peach පැල. මේ salvias වල තියෙන ප්‍රශ්නේ තමයි මං හරියට බලලා තියෙන්නේ. නර්සරි එකෙන් ගෙනාවයින් පස්සේ ඒ මල හරියට චූටි වෙනවා, පොඩි වෙනවා. නර්සරි එකෙන් තියෙන අර ලොකු දිග මල නෙමෙයි හම්බෙන්නේ. කොහොමත් ඒක එහෙම තමයි. මොකද ඒගොල්ලන් දහන මේ chemical පොරවල් සින්තටික් පොරවල් පාවිච්චි කරන හින්දා මේ එක මල ගහකටවත් මම සින්තටික් පොරවල් තාම පාවිච්චි කරන්නේ. මං දාන්නේ ගොම. අනිත් එක මගේ ලෑන්ඩ් එකේ තියෙන නියුට්‍රිෂන් වලින් තමයි මේව වැවෙන්නේ. එතනින් එහාට මම බිත්තර කටෝ අර කෙසෙල් එළිවි know the drill, we all know it. හරිද? මේක මේ පැත්තේ තව හරියට ඒ ඩෙයිසි එකට ඔපොසිට් සයිඩ් එකට එන විදියට තමයි මම මේක පැල කරේ. මේකත් මම චූටි පැලයක් ඉඳ 150ට ගත්තේ. මම මේකෙන් බ්ලූ කලර් එකක් තියෙනවා මං ගාව, ලොකු එකක්. ලොකු ගහක් ගන්නකොට මට ඒක 350ට තමයි ගන්න සිද්ධ වුනේ.
මේක පොඩි හින්දා මම 150ට ගත්තා. මේක චූටි පැලවලුත් තියෙන හින්දා I hope that's a win. මම කොහොමත් මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. මේකේ follow up එකක් හෝ තව මොනාරි ප්‍රොජෙක්ට් එකක් මම මේකට ඇඩ් කරනවා නම් ඒකත් ඉදිරි වීඩියෝස් වල බලන්න. Thank you.